පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ පස්වෙනි ප්‍රශ්නේ. ඒ කොටසේ තියෙනවා එක්තරා මුරපදයක මුල් සංකේත දෙක 1 2 3 4 5 යන ඉලක්කම් අතුරෙන් එකිනෙකට වෙනස්කම් ඉලක්කම් දෙකක් බව දී ඇත. මෙම මුරපදයේ පළමුවන ඉලක්කම තෝරා ගැනීම සඳහා ශිෂ්‍යයෙක් එම ඉලක්කම් එක බැගින් ලියූ සර්වසම කාඩ්පත් 5ක් අතුරෙන් එකක් අහඹු ලෙස ගනී. ඉන්පසු එය ආපසු නොදමා දෙවන ඉලක්කම තෝරා ගැනීම සඳහා තවත් කාඩ්පතක් අහඹු ලෙස ගනී. පළවෙනි කොටස ශිෂ්‍යයා අහඹු ලෙස ගන්නා ලද කාඩ්පත්වල තිබූ ඉලක්කම් දැක්වෙන නියැදි අවකාශය දී ඇති කොටු දෙලෙහි x සලකුණු යොදා ලකුණු කරන්න. නියැදි අවකාශය අපිට දීලා තියෙනවා දෙවන කාඩ්පතෙහි ඉලක්කම කියලා y අක්ෂය දීලා තියෙනවා x අක්ෂය දීලා තියෙනවා පළමුවන කාඩ්පතෙහි ඉලක්කම කියලා. 1 ඉඳන් 5ට අක්ෂ දෙකම ලකුණු කරලා තියෙනවා. මේ නියැදි අවකාශය තුල x සලකුණු යොදා ගනිමින් ශිෂ්‍යයා අහඹු ලෙස යොදා ගන්නා ලද කාඩ්පත්වල තිබූ ඉලක්කම් දෙක සලකුණු කරන්න ඕනේ. එතකොට ගාණි කියනවා මුලින්ම ලබා ගන්නා කාඩ්පත ආපසු නොදමා දෙවෙනි ඉලක්කමත් තෝරා ගන්නවා කියලා. එතකොට පළවෙනි කාඩ්පතෙහි ඉලක්කම 1 නම් දෙවෙනි කාඩ්පතෙහි ඉලක්කම 1 වෙන්න බෑ. එහෙනම් 1 1 කියන තැන සලකුණු කරන්න බෑ. ඊට පස්සේ පළමු කාඩ්පතෙහි ඉලක්කම 2 නම් දෙවෙනි කාඩ්පතෙහි ඉලක්කම 2 වෙන්නත් බෑ. ඒ වගේ පළමු කාඩ්පතෙහි ඉලක්කම 1 නම් දෙවෙනි කාඩ්පතෙහි ඉලක්කම 1 වෙන්න බෑ. පළමු කාඩ්පතෙහි ඉලක්කම 2 නම් දෙවෙනි කාඩ්පතෙහි ඉලක්කම 2 වෙන්න බෑ. ඒකින්ද මේ 1 1 2 2 3 3 4 4 සහ 5 5 කියන අවස්ථා මේ නියැදි අවකාශය තුළ අපිට සලකුණු කරන්න බෑ. එතකොට රූප සටහනක් මේ නියැදි අවකාශය තුළ නිරූපණය කර x සලකුණු යොදාගෙන නිරූපණය කරන අවසන් රූප සටහන දීලා තියෙන රූප සටහනේ විදිහට අපි නිරූපණය කරන්න ඕනේ. දෙවෙනි කොටස කියනවා මුරපදය ලබාගත් පළමුවන ඉලක්කම ඔත්තේ බවත් මෙම ඉලක්කම ලබාගත් දෙවනි ඉලක්කමට වඩා කුඩා බවත් පසුව අනාවරණය කරගෙන ඇත. මෙම කොන්දේසි සපුරාලන සිද්ධිය නියැදි අවකාශය මත සලකුණු කර එහි සම්භාවිතාව ලබා ගන්න. ඒකට කියනවා පළමුවන ඉලක්කම ඔත්තේ කියලා. එහෙනම් පළවෙනි ඉලක්කම ඔත්තේ නම් පළමුවන කාඩ්පතේ ඉලක්කම් විදිහට අපිට ගන්න පුළුවන් 1 3 5. ඊපස්සේ ඒකෙම කියනවා පළමුවෙනි ඉලක්කම ලබාගත් දෙවෙනි ඉලක්කමට වඩා කුඩයි කියලා. එහෙනම් පළමුවෙනි කාඩ්පතේ ඉලක්කම 1 කියලා තෝරා ගත්තොත් දෙවෙනි කාඩ්පතේ ඉලක්කම 2 3 4 5 කියන ඉලක්කම් හතරෙන් එකක් වෙන්න පුළුවන්. පළමු කාඩ්පතේ ඉලක්කම 3 නම් දෙවෙනි කාඩ්පතේ ඉලක්කම 2 වෙන්න බෑ. මොකද දෙවෙනි ඉලක්කම පළමු ඉලක්කමට වඩා විශාල වෙන්න ඕනේ. එහෙනම් පළමු කාඩ්පතේ ඉලක්කම 3ක් වෙද්දී දෙවෙනි කාඩ්පතේ ඉලක්කම 4 හෝ 5 දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි කාඩ්පතේ ඉලක්කම 5 වුණොත් 5ට වඩා විශාල අගයක් අපිට දෙවෙනි කාඩ්පතෙන් ලබා ගන්න බෑ. එහෙනම් ඒ අවස්ථාව මග අරින්න වෙනවා. එතකොට පළවෙනි කාඩ්පතේ ඉලක්කම ඔත්තේ වෙන පළවෙනි කාඩ්පතේ ඉලක්කම දෙවෙනි කාඩ්පතේ ඉලක්කමට වඩා කුඩා වෙන අවස්ථාව නිරූපණය කරන්නේ මේ රූප සටහනේ දැක්වෙන විදිහට. B කොටස කිසියම් රෝගයක් පැතිර යන අවධියක එම රෝග ලක්ෂණ පෙන්වූ පිරිමි 20 දෙනෙක්ද කාන්තාව 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ. එම සියලු කාන්තාවන් සැබවින්ම එම රෝගයෙන් පෙළුණු අතර පිරිමි අය අතුරෙන් අහඹු ලෙස තෝරා ගන්නා අයෙකුට රෝගය වැළකී තිබීමේ සම්භාවිතාව 0.6ක් විය. මෙම සියලු දෙනා අතුරෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකු පිරිමියෙකු හෝ කාන්තාවක වීම හා රෝගය වැළඳුණු හෝ නොවැළඳුණු අයෙකු වීම පිළිබඳ සම්භාවිතා දැක්වීම සඳහා අඳිනු ලබන රූප සටහනක කොටසක් පහත දැක්වේ. පළවෙනි කොටස අදාළ සම්භාවිතා සියල්ල දක්වමින් රුක් සටහන සම්පූර්ණ කරන්න. ගානේ දීලා තියෙනවා පිරිමි 20 දෙනෙක්ද කාන්තාව 16 දෙනෙක්ද වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ කියලා. එතකොට මුළු සංඛ්‍යාව 36ක් වෙනවා. රුක් සටහන අඳින්න කියන්නේ රෝගය වැළඳුණු සහ නොවැළඳුණු සම්භාවිතා දැක්වෙන විදිහට කියන්නේ. එතකොට අහඹු ලෙස පිරිමි කෙනෙක් තෝරා ගත්තොත් පිරිමි කෙනෙක් අතරින් රෝගය වැළඳුණු සංඛ්‍යාව සහ රෝගය නොවැළඳුණු සංඛ්‍යාව සඳහා අපි රුක් සටහන දික් කරන්න ඕනේ. ඊට පස්සේ අහඹු ලෙස කාන්තාවක් තෝරා ගත්තොත් ඒ කාන්තාවකට රෝගය වැළඳුණු සම්භාවිතාව සහ රෝගය නොවැළඳුණු සම්භාවිතාව දැක්වෙන විදිහට රුක් සටහන දික් කරන්න ඕනේ. එතකොට මුලින්ම රුක් සටහන දික් කරන මේ රූප සටහනේ විදිහට රෝගය වැළඳුණු නොවැළඳුණු කියලා. ඊට පස්සේ මේ එක් අත්තට අදාළ සම්භාවිතා සලකුණු කරන්න ඕනේ. මුලින්ම පිරිමි කෙනෙක් අහඹු ලෙස තෝරා ගැනීම සම්භාවිතාව ගත්තොත් පිරිමි සංඛ්‍යාව 20යි මුළු සංඛ්‍යාව 36යි. එහෙනම් 36න් 20ක් කියන්නේ 0.56.
කාන්තාවක් අහඹු ලෙස තෝරා ගැනීමේ සම්භාවිතාව එතකොට 36 16ක් වෙනවා. ඒ කියන්නේ 0.44යි. ඊට පස්සේ කියනවා ගාණි කියනවා වෛද්‍යවරයා හමු වීමට පැමිණි සියලුම කාන්තාවන් රෝගය වැළඳුණු බව සොයාගත්ත කියලා. එතකොට අහඹු ලෙස කාන්තාවක් තෝරා ගැනීමෙන් පසු රෝගය වැළඳුණු සම්භාවිතාව 16න් 16ක්. මොකද සියලු දෙනාටම රෝගය වැළඳිලා තියෙනවා. එතකොට ඒ අර්ථ 16න් 16 කියන්නේ 1යි. එන රෝගය නොවැළඳුණු සම්භාවිතාව 0යි. ඊට පස්සේ අහඹු ලෙස පිරිමි කෙනෙක් තෝරාගත්තට පස්සේ පිරිමි කෙනෙක්ට රෝගය වැළඳුණු සම්භාවිතාව 0.6යි කියලා දීලා තියෙනවා ගාණි. එහෙනම් පිරිමි කෙනෙක්ගෙන් අහඹු ලෙස තෝරා ගන්නා කෙනෙක්ට රෝගය නොවැළඳීමේ සම්භාවිතාව 0.4ක් වෙනවා. දෙවැනි කොටස කියනවා අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකු එම රෝගය වැළඳුණු අයෙකු වීමේ සම්භාවිතාව සොයන්න. එතකොට රුක් සටහනේ අපි සලකුණු කරලා තියෙන්නේ එක් එක් අත්තට අදාළ සම්භාවිතාව විතරයි. ඒ වුණාට අපි සම්පූර්ණ සම්භාවිතා සලකුණු කරන්න ඕනේ. සම්පූර්ණ ඒ කියන්නේ අහඹු ලෙස පිරිමි කෙනෙක් තෝරා ගැනීමේ සම්භාවිතාව සහ ඉන් පස්සේ පිරිමි කෙනෙක්ගෙන් අහඹු ලෙස අයෙක් තෝරාගත් පසු ඔහුට රෝගය වැළඳීමේ හේවන වැළඳීමේ සම්භාවිතාව විතරයි අපි රුක් සටහනේ සලකුණු කරලා තියෙන්නේ. එතකොට අපි අවසාන වශයෙන් සම්භාවිතා ගණනය කිරීමේදී මේ එක් එක් සම්පූර්ණ අතු වලට අදාළ සම්භාවිතා හොයාගෙන ඉන්න ඕනේ. එතකොට මුලින්ම කරන්නේ පළවෙනි අත්ත ගත්තොත් මුලින්ම කරන්න තියෙන්නේ රෝගය වැළඳුණු පිරිමි කෙනෙක් හමු වීමේ සම්භාවිතාව. අහඹු ලෙස ඒ කියන්නේ මුළු නියදියෙන් අහඹු ලෙස තෝරා ගන්න ලබන පිරිමි කෙනෙක්ට රෝගය වැළඳීමේ සම්භාවිතාවය කියලා ගත්තාම අපි කරන්නේ පිරිමි කෙනෙක් අහඹු ලෙස තෝරා ගැනීමේ සම්භාවිතාව වැඩි කරනවා රෝගය වැළඳුණු සම්භාවිතාවය. එතකොට එනවා 0.56 වැඩි කිරීම 0.6ක්. ඒ වගේම රෝගය නොවැළඳුණු සම්භාවිතාවත් ගණනය කරනවා 0.56 වැඩි කිරීම 0.4. ඊට පස්සේ අහඹු ලෙස කාන්තාවක් තෝරාගෙන ඒ කාන්තාවකට රෝගය වැළඳීමේ සම්භාවිතාව ගණනය කරන්නේ අපි 0.44 වැඩි කරනවා 1න්. ඊට පස්සේ රෝගය නොවැළඳුණු කාන්තාවක් වීමේ සම්භාවිතාව 0යි. මොකද කිසිම කාන්තාවකට රෝගය වැළඳිලා නැහැ. ගානේ අපි අහන්නේ රෝගය වැළඳුණු අයෙක් වීමේ සම්භාවිතාව තමයි අහන්නේ. කියන්නේ මුළු නියදියෙන් අහඹු ලෙස තෝරාගත් අයෙකුට රෝගය වැළඳීමේ සම්භාවිතාව. එතකොට අපි දන්නවා සම්පූර්ණ අතුවල සම්භාවිත අපි ගණනය කරා. ඒ වගේ රෝගය වැළඳුණු පිරිමි කෙනෙක්ගේ සම්භාවිතාව 0.56 වැඩි කිරීම 0.6ක් වෙනවා. රෝගය වැළඳුණු කාන්තාවගේ සම්භාවිතාව 0.44ක් වෙනවා. එතකොට මේ දෙකේ එකතුව තමයි සම්පූර්ණ නියදියෙන් අහඹු ලෙස තෝරා ගනු ලබන අයෙකුට රෝගය වැළඳීමේ ඇති සම්භාවිතාව කියන්නේ. එතකොට P සමානයි මේ දෙක එකතුව 0.776ක්.